සියාතු අපේ මහත්තයෝ ඔහේ නැගිටින්නේ නැතේ? අද උදැහැනැක්කෙම කුඹුරට යන්න ඕන කියලා කිව්ව නේද? දැන් හොඳටම පාන්දර වෙලා තියෙන්නේ. නැගිටින්න ඉක්මනට. හා හැබැයි නේන්නම් හොඳටම එළිය වැටිලා. හාමිනේ ඇවිත් වෙලාවට නැගිට්ටුවේ. මං අද උදේ පාන්දරින්ම කුඹුරට යන්නයි කියලා හිතාගෙන හිටියේ. කොහෙද ඊයේ රෑ වැස්සත් එක්ක නිින්ද ගියා යකෙක් පොළව ගැහුවා වගේ. හා අපේ උන්නැහේ දැන් කතා කර කර ඉන්න වෙලාවක් නැහැ. ඉක්මනින් තේ කහට ඩිංගිත්තක් බීලා යන්ට පිටත් වුණා නම් නේද හොඳ? ටිකක් දවල් වෙලා කෑම ටිකත් ලෑස්ති කරගෙන මාත් එන්නම්කො කුඹුර පැත්තට. කැලේ හැදෙන කිරි මදුවැල් කාපල්ලා දොලේ ගලන හීතලදිය බීපල්ලා වෙලෙහි ආවර කරන පල්ලා යලේ කන්න ගොඩ දමලා දීපල්ලා ඌ අපේ උන්නැහේ මම මේ කෑම ටිකත් අරගෙන ආවා. ඕන් ඔය වැඩේ පොඩ්ඩකට නතර කරලා ඇවිත් මේ කෑම ටිකක් කාලා හිටියනම් දැන් හොඳටම බඩගිනිත් ඇති නොවැ. අද හාමිනේගේ ඇඹුල ටික දකින්නකොට නම් පංකාදු 5යි වගේ පේන්නේ. මේක දකින්නකොට කටට කෙලමුණ නැත්තම් ඒක මහ පුදුමයක්. හාමිනේට කියන්න ඊයේ රෑ මගේම වාසනාවටද කොහෙද වැස්සේ. වැස්ස නිසාවෙන් අද මඩ හරි ලේසි වුණා හාමිනේ මේ වැට්ටික් කරගන්න. හැන්දෑ වෙන්න කලින් ඉතුරු ටිකත් අහවරක් කරගන්න ඕන. මොකෝ මේක තවත් දවසකට තියන්න ඕනේ. හරක් බාන ගත්වකින් හාමිනේ හිතුවටත් වඩා ඉක්මනින් යස අගේට කුමුරු වැට්ටික් කරගන්න පුළුවන්. ඒකනම් හැබෑව අපේ මහත්තයෝ අපේ හරක් නාම්බු දෙන්නව හොඳට පරිස්සම් කරගන්න ඕනේ. උන් දෙන්නගේ හයියෙන්නව මේව කරගන්නේ. හා දැන් එහෙනම් ඔහේ කෑම ටික සප්පායම් වෙලා හිටියනම් කිව්වත් වගේම හාමිනේ කෑම ටිකනම් පංකාදු 5යි. එහෙනම් හාමිනේ මං ගොහෙන් ඉතුරු වැට්ටියක් කරලා හැන්දෑ වෙන්න කලින් ගෙදරට එන්න බලන්නම්කෝ. හාමිනේ දැන් ගෙදර යන්න. අපේ පුතන්ඩියක් දැන් ඉස්කෝලේ ඇරලා එන වෙලාව නේ. එහෙනම් අපේ උන්නැහේ මාත් අපේ එහා කොරටුවටත් ගොහිල්ලා ඒකත් ටිකක් බලලා මං එහෙම්ම ගෙදර යන්නම්කෝ. අර එන්නේ කියනකොටම පුතන්ඩියත් මේ පැත්තට. අම්මේ මං කිව්වනේ මං එනකම් ඉන්න කියලා. අම්මා තනියම කුඹුරට ඇවිල්ලානේ. මා තනිකට මේ පැත්තට දුවගෙන ආවා. ඒකනේ හාමිනේ අපේ පුතන්ඩිය එනකන් ඉන්න බෑ. හාමිනේ තනියම ඇවිල්ලා. එහෙනම් හාමිනේ අර මල්ලේ තව බත්තින් ගිත්තක් ඉතුරුලා ඇති. ඒ ටිකත් අපේ පුතන්ඩියට දීලා කාලේ ඉවරලා ගෙදර යන්නකෝ. හාමිනේ මට අද හරිම සතුටුයි. හිතුවටත් වඩා වැඩ ගොඩාක් ඉවර කරන්න පුළුවන් වුණා මට. හාමිනේට කියන්න හරක් බාන ගෙනවත් හරි කුඹුරු වැඩ ටික දඩි විඩිය කරගන්න පුළුවන් වුණා. හාමිනේගේ උනන්දු නිසා තමයි මේ ඔක්කොම. එව්ව ඉතින් අපේ උන්නැහේ ගෑනු විදියට අපෙන් සිද්ධ වෙන්න ඕන දේවල් නෝ. මං කියන්නේ ඔය කොයි කවුරුත් ස්වාමි පුරුෂයාගේ දියුණුව වෙනුවෙන් බිරිඳක් විදියට පිටිපස්සෙන් ඉඳගෙන හැමතිස්සම උදව් කරන්න ඕන. මොකෝ හැමදේම කරන්නේ තමන්ගේ පවුල වෙනුවෙන් නෙවෙයි. ඉතින් බිරින්දෑවරු විදියට ඒවට අත් උදව් දෙන එක අපෙත් යුතුයකම. හොඳයි අපේ උන්නැහේ. එහෙනම් මං ගොහින් ඔහෙට බොන්ට තේ කහට ඩිංගිත්තක් වක් කරගෙන එන්නම්කෝ.
තාත්තා අම්මේ තේ එකක් හදලා අම්මයි තාත්තයි තේ බොනවා මටත් දෙන්න නැතුව. හාමිනේ අපේ පුතාට තේ එකක් හදා දුන්නේ නැද්ද? අපේ පුතාට හදා දෙන්න හාමිනේ රසම රස තේ එකක්. අන්න හාමිනේ මම එන ගමන් කඩමන්ඩියෙන් විස්කිරිඤ්ඤායෝ ගෙනල්ලා ඇති. මට කියන්නත් අමතක වුණා නෝය. අනේ ඉතින් මේ පුතණ්ඩියටත් අනිත් වෙලාවට තේ ඕන දැකුවම එපා කියනවා. අපි බොනකොට තමයි පුතාටත් තේ බොන්න ඕන වෙති. හා එහෙනම් යමුකෝ. පුතාටත් තේ එකක් හදලා දෙන්න.